මේ මිනිස්සයා මේ බලන්නකො කියන දේවල් මේ බලන්න දැන් මේ මෙච්චර තනිතලා ඉඩම් තියෙද්දි කන්දවල උඩ ගෙවල් හදන්න යනවා. පුළුවන් දේවල්ද මේවා? නේද මල්ලිලා? පුළුවන් දේවල්ද? කො සඳ ලංකාවේ බෝයිස්ලා කියන්නකො බැරිද කියලා. බෑ. මල්ලි බෑ නේද? තියෙන්නේ බෑ. අනේ ගොනු කන්දවල උඩ ගෙවල් හදන්න බැන්නම් ඔය නුවරඑලි බදුළු බණ්ඩාරවල තියෙන හුඹස්ද? අයියෝ වැඩේ කෑවා. ඇත්ත. නෑ මං ඒක නිකමට වගේ හැව්වේ ඒක නෙමෙයි. මට අර මේ අහන්න ආපු ප්‍රශ්නේ නෙමෙයි හැව්වේ රන්සි. මෙන්න මේකයි. ඒ කන්දවල උඩ ගෙවල් හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ මල්ලි ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඒ උනාට අච්චර ලොකු දරු පවුලක් මොකටද ඔයාට? පත්තරේ බලනවද? පත්තරේ ඉතින් බලනවා. කවුද පත්තර බලන්නේ නැති? විජේ හුරතලා අස්සේ අයින පත්තරේ අයියෝ ගෝනා ඔව්වල නෑ මේ සඳ ලංකාවේ ඉන්න හැම කොල්ලෙක්ම පත්තර බලන හින්දා තමයි සද්ද නැතුව ඉන්නේ. ගිය සතියේ පත්තරේ තිබුණා මුල්ම පිටුවේ රටේ අවශ්‍යතාවයක් ගැන හිතලා එක පවුලකට ළමයි 10ක්වත් හදන්න කියලා. එහෙම තිබ්බද? තිබ්බනම් සද්දෙට කියන්නකෝ තිබ්බද? ඔය කියන්නේ බෝයිස්ලා බලපු කට්ටිය තමයි. තිබ්බනම් රාංශු මෙන්න මේකයි කරන්න තියෙන එකම දේ. ඉතින් මොකක්? එකම දේ මෙන්න මේකයි. හදමු. හදමු කියන්නේ මම සයිඩ් සපෝට් එක දෙන්නම් හදමු. ඒ කියන්නේ මේ මගේ පවුලේ ළමයි හදන්න ඔයා සයිඩ් සපෝට් දෙන්න දැන්නේ? ඇයි හොඳ නැද්ද? දැක්කා නේද කියපු කැත කතා? මගේ පවුලේ ළමයි හදන්න සයිඩ් සපෝට් දෙන්න යනවා. ඕවලට තමයි ඉතින් කියන්නේ පිස්සු හැදෙන සඳ ඔයාව දැක්කම ගඟේ මාළු ඇඟේ නටනවා. ගන්නට ඔයාට දෙනවා නම් හිත සීනි නැතුව මම ලේ බොනවා. පිස්සු හැදෙන සඳ